ආයුබෝවන්. රැකියාවක් හොයන ඔයාව සාදරෙන් පිළිගන්නවා අපේ රැකියා ලෝකයා YouTube channel එකට. ආයුබෝවන්. ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ රැකියාවක් කියන්නේ ඇත්තටම ගොඩාක් දෙනෙක්ගේ හීනයක් නේ. ඉතින් අන්න ඒ හීනය සැබෑ කරගන්න පුළුවන් රටේම ප්‍රධානම රාජ්‍ය බැංකුවක් වන ලංකා බැංකුවෙන් ලැබෙන නියමම අවස්ථාවක් ගැන තමයි අද අපි කතා කරන්න යන්නේ. අපි බලමු පුහුණු මාණ්ඩලික සහකාර තනතුරට හරියටම අයදුම් කරන්නේ කොහොමද මොනවද ඕන සුදුසුකම් කියලා. ඔව් මේක නිකන් ජොබ් එකක් නෙවෙයි. ශ්‍රී ලංකාවේ බැංකින් සෙක්ටර් එකේ තියෙන කියන්න පුළුවන් ඉහළම ඉල්ලුමක් තියෙන රැකියා අවස්ථාවක්. ඒ නිසා තමයි අපි මේ ගැන හැම විස්තරයක්ම හරියටම දැනගන්න එක වැදගත් වෙන්නේ. හොඳයි එහෙනම් බලමු අපි අද මොනවද කතා කරන්නේ කියලා. මුලින්ම ඇයි මේ ජොබ් එක මෙච්චර ස්පෙෂල් කියන එක. ඊළඟට බලමු සුදුසුකම් මොනවද, පඩියයි අනිත් දේවල් කොහොමද, තෝරගන්නේ කොහොමද සහ වැදගත්ම දේ ඔන්ලයින් ඇප්ලයි කරන්නේ කොහොමද කියලා. හරි. මුලින්ම තියෙන ප්‍රශ්නේ තමයි ඇයි මේක මෙච්චර හොඳ අවස්ථාවක් වෙන්නේ? ලංකා බැංකුව, ඒ කියන්නේ BOC එක කියන්නේ රටේ තියෙන ලොකුම රාජ්‍ය බැංකුව. මෙතන තියෙන නියමම දේ තමයි මේක නිකම්ම ජොබ් එකක් නෙවෙයි, මේක කැරියර් පාත් එකක්. ට්‍රේනි කෙනෙක් විදියක පටන් අරන් පර්මනන්ට් වෙලා එතනින් උඩටම යන්න පුළුවන් ස්ථාවර ගමනකට පාර කැපෙනවා. හරි. එහෙනම් බලමු මේකට ඇප්ලයි කරන්න මොනවද ඕන කරන්න කියලා. මේ සුදුසුකම් ටික හරියටම බලන්න. මොකද මේවා නම් අනිවාර්යෙන්ම තියෙන්න ඕන දේවල්. අධ්‍යාපන සුදුසුකම් පැත්තට හැරුණොත් මෙතන කොටස් දෙකක් තියෙනවා. O level සහ A level. O level වලදී එකපාරින් විෂයන් 6කට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕන. මතක තියාගන්න ඒ 6 ඇතුලේ අනිවාර්යෙන්ම ගණිතය, ඉංග්‍රීසි සහ මව් භාෂාවට ක්‍රෙඩිට්ස් තියෙන්නම ඕන. A level පැත්තෙන් බැලුවොත් එකම වතාවකදී සබ්ජෙක්ට් 3ක් පාස් වෙලා තියෙන්න ඕන. වයස ගැන කතා කරමු. අයදුම්පත් දාන අන්තිම දවස වෙද්දී වයස 24ට අඩු වෙන්න ඕන. හැබැයි මෙතන පොඩි විශේෂත්වයක් තියෙනවා. කවුරු හරි පිළිගත් උපාධියක් තියෙන කෙනෙක් නම් ඒ කෙනාට වයස 26 වෙනකම්ම අයදුම් කරන්න පුළුවන්. ඒක හොඳ අවස්ථාවක්. හරි. සුදුසුකම් හරිනම් ඊළඟට හැමෝම දැනගන්න ආසම දේ තමයි වැටුපයි අනිත් දේවල්. ඉතින් බලමු BOC එකේ වැඩ කරනකොට මොන වගේ දේවල්ද බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා. මේක නිකම්ම පෙඩියක් විතරක් නෙවෙයි, සම්පූර්ණ පැකේජ් එකක්. බලන්න ට්‍රේනින් කාලෙදිත් මාසික දීමනාවක් ලැබෙනවා. පර්මනන්ට් වුණාට පස්සේ බැංකින් සෙක්ටර් එකේ තියෙන හොඳම සැලරි ස්කේල් එකක් තමයි හම්බෙන්නේ. ඊට අමතරව ගයක් හදාගන්න හීනයක් තියෙනවද? අඩු පොලියට හවුසින් ලෝන් හම්බෙනවා. මුළු පවුලටම වෛද්‍ය රක්ෂණයක්. ඒ විතරක් නෙවෙයි, හොඳට වැඩ කරොත් පර්ෆෝමන්ස් බෝනස් පවා ලැබෙනවා. ඒ කියන්නේ මේක ඇත්තටම අනාගතයට කරන ආයෝජනයක්. ඉතින් මෙච්චර හොඳ ජොබ් එකකට හොඳම ආයව තෝරගන්නේ කොහොමද? BOC එකේ තියෙන්නේ හරිම පැහැදිලි අධ්‍යයන දෙකක ක්‍රමවේදයක්. අපි ඒ ගැනත් බලමු. මෙහෙමයි තේරී පත්වීමේ ක්‍රියාවලිය කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක තමයි විභාගය, දෙවෙනි එක ඉන්ටර්විව් එක. මෙතන තියෙන වැදගත්ම දේ තමයි විභාගයෙන් ඉහළම ලකුණු ගන්න අයට විතරයි ඉන්ටර්විව් එකට කෝල් කරන්නේ. ඒ කියන්නේ විභාගය තමයි තීරණාත්මකම කඩේම. ඒකට හොඳටම සූදානම් වෙන්න ඕන. හරි. දැන් අපි එන්නේ වැඩේටමයි. කොහොමද හරියටම කිසිම වැරද්දක් නැතුව ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාන්නේ? අපි බලමු පියවරෙන් පියවර. හරි එහෙනම්. අපි දැන් බලමු ඔබ කොහොමද මේ රැකියාවට අදාළ ආයදුම් පත්‍රය හා අනෙකුත් විස්තර ලබාගෙන හරිම විදිහට මේ රැකියාවට ආයදුම් කරන්න කියලා. ඒ ගැන අපි දැන් පියවරෙන් පියවර බලමු. ඒ සඳහා මුලින්ම ඔබට කරන්න තියෙන්නේ www.rakiya.online කියලා Google එකේ සර්ච් කරලා අපේ වෙබ් අඩවියට පිවිසෙන එක. මේ සඳහා ඔබට අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ පහළ අපි ලබා දී තියෙන ලින්ක් එක උනත් භාවිතා කරලා වෙබ් අඩවියට ලේසියෙන්ම පිවිසෙන්න පුරුවන්. ඉන්පසු මෙතන Find Jobs බටන් එක ක්ලික් කරන්න. දැන් ඔබට මෙතනින් අවශ්‍ය රැකියා වර්ගය තෝරා ගන්න පුරුවන්. ඉන්පසු ඔබට කරන්න තියෙන්නේ ඔබ එදිනෙදා සාමාන්‍ය ඇමතුම් සඳහා භාවිතා කරන ඔබේ ඩයලොග්, මොබිටෙල් හෝ හච් දුරකථන අංකයක් මෙතනට ඇතුළත් කරන එක. ඉන්පසු දැන් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථන අංකයට අපි විසින් එවන කෝඩ් එක මෙතනට ඇතුළත් කරන එක. දැන් ඔබට පුරුවන් මේ රැකියාවට අදාළ සියලු විස්තර සහ රැකියා අයදුම් පත්‍රය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේ අයුරින්ම දැන් ඔබට අපේ වෙබ් අඩවිය තුල ඇති සියලුම රැකියා අවස්ථා සඳහා වුවත් ඊටම පහසුවෙන් අයදුම් කරන්න පුරුවන්. හරි. BOC එකට ඇප්ලයි කළාට පස්සේ ඉස්සරහට එන මේ වගේ හොඳ ජොබ්ස් ගැන ඉක්මනටම දැනගන්න මේ වගේ ඔන්ලයින් ගෲප්ස් එක, කමියුනිටිස් එක එකතු වෙලා ඉන්න එකත් ගොඩක් වටිනවා. හරි. එහෙනම් මේ ජොබ් එක ගැන දැනගන්න ඕන හැමදේම අපි කතා කළා. දැන් ඉතින් තීරණය තියෙන්නේ සුදුසුකම් තියන අයගේ. ඇත්තටම ලංකාවේ බැංකින් ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යන්න පටන් ගන්න මීට වඩා නියම අවස්ථාවක් තවත් තියෙවිද?